සුබ දවසක් කියලා පිළිගන්නවා work and wealth guide YouTube channel එකෙන් ගෙනෙන තවත් වීඩියෝ එකකට. ඉතින් මාද අරගෙන ආවේ අධ්‍යාපන උසස් අධ්‍යාපනයේ සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශයේ විසින් ගැසට් කරලා තියෙන විදුහල්පති තනතුරු වලට අදාළව වේකන්සි කීපයක්. ඉතින් අපි බලමු මොනවද මේ කියන වේකන්සිස් සහ මොනවද ඒවට ඉල්ලන සුසුකම් කියලා. ඉතින් වීඩියෝ එකට කලින් මතක් කරනවා අපේ YouTube channel එක තියෙනවා subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම යාළුවන්ටත් දැනගන්න share කරන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. මේදී දක්වලා තියෙන විදිහට ගැසට් එකේ දිවයින පුරා පිහිටි ජාතික පාසල් වල පුරප්පාඩු වී ඇති ඉදිරියේදී පුරප්පාඩු වීමට නියමිත ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ එක ශ්‍රේණියේ විදුහල්පති තනතුරු පුරප්පාඩු පිරිවීම 2025 කියලා තමයි ගැසට් එක නම් කරලා තියෙන්නේ. ඒත් එක්කම මේ සඳහා සුසුකම් වශයෙන් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ එක ශ්‍රේණියේ නිලධාරියෙකු වෙන්න ඕන. ඔයා මේ කියන විදුහල්පති තනතුරට ඇප්ලයි කරන්න නම්. ඒ වගේම තමයි රාජ්‍ය සේවා කොමිෂන් සභාව හෝ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව විසින් ජාතික පාසල් විදුහල්පතිවරු ලෙස පත් කිරීමේ නුසුදුසු බවට දන්වා ඇති නිලධාරීන්ට අයදුම් කළ නොහැකියි කියලා දක්වලා තියෙනවා. අයදුම්කරුවන් අයදුම්පත් බාර ගන්න අවසාන දිනට වයස අවුරුදු 55ට නොවැඩි විය යුතුය. ඒ කියන්නේ වයස අවුරුදු 55ට වඩා වැඩි වෙන්න බෑ කියලා දක්වලා තියෙනවා. දැනටමත් යම් ජාතික පාසලක විදුහල්පති තනතුරේ වැඩ බැලීමට රාජකාරීට කිරීමට රාජකාරී ආවරණය කිරීමට විධිමත්ව පත් කර ඇති නිලධාරීන්ට එම විදුහල්පති තනතුරටම ඉල්ලුම් කිරීම සඳහා මෙම වයස් සීමාව අදාළ නොවේ කියලා දක්වලා තියෙනවා. ඒ කියන්නේ ඔයා දැනටමත් මොකක් හරි මේ විදුහල් දැනටමත් යම්කිසි පාසලක ජාතික පාසලක විදුහල්පතිවරයෙකු වශයෙන් වැඩ බලනවා නම් එයාට මෙන්න මේ කියන වයස් සීමාව අදාළ වෙන්නේ නැහැ කියලා දක්වලා තියෙනවා. ඒ වගේම සහ මේකේ කොන්දේසි කියලා කීපයක් තියෙනවා. මෙවර පුරප්පාඩු පෙරවීමේදී අදාළ විදුහල්පති තනතුරු සඳහා පත්වීම් ලබන නිලධාරීන් අවම වශයෙන් වසර 3ක්වත් සේවය කළ යුතුය. විදුහල්පති තනතුරට පත්වීම ලදහොත් පිළිගත හැකි සාධාරණ හේතු නොමැතිව එම තනතුරේ රාජකාරී බාර ගැනීම ප්‍රතික්ෂේප කළ නොහැක. ඉතින් ඒ කියන්නේ ඔයා අනිවාර්යෙන් විදුහල්පති තනතුරට ඉල්ලුම් කළවා පත්වීම ලැබුවොත් අනිවාර්යෙන් ඔයා වසර 3ක්වත් සේවය කරන්න ඕන. ඒ වගේම තමයි යම්කිසි තනතුරකට පත් වුණාට පස්සේ ඒක රිජෙක්ට් කරන්න ඔයාට කිසිම වෙලාවකින් හැකියාවක් නැහැ කියලා දක්වලා තියෙනවා. ඒ වගේම තමයි අයදුම්පත් යොමු කළ යුතු ආකාරය කියලා දක්වලා තියෙනවා. අයදුම්කරුවා විසින් මේ සමග ඇති ආදර්ශ ආකෘතියට අනුකූලව A4 ප්‍රමාණයේ කඩදාසි වල පිළියෙල කරන ලද අයදුම්පත නිසි පරිදි සම්පූර්ණ කර ලියාපදිංචි තැපෑලෙන් පමණක් 2025-10-17 කියන ඔක්තෝබර් 17 වලට පෙර මේ සඳහා යොමු කරන්න ඕන. ඔයගොල්ලෝ අයදුම්පත එවන්න ඕන ලිපිනේ වශයෙන් දක්වලා තින්නේ සහකාර ලේකම් අධ්‍යාපන සේවා ආයතන ශාඛාව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉසුරු පාය බත්තර මුල්ල කියන ලිපිනයට. ඉතින් අපි බලමු මේකට අදාළව මොනවද පුරප්පාඩු තියෙන පාසල් කියලා. ඉතින් මේදී පුරප්පාඩු තියෙන පාසල් වශයෙන් දක්වලා තියෙන්නේ කොළඹ වේල්ස් කුමර හින්දු විද්‍යාලය, බණ්ඩාරනායක නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලය, හීනේගම් මහාවිද්‍යාලය, ශ්‍රී සංඝබෝධි ධර්මරාජ පුෂ්පදාන, නුගුවල මධ්‍ය මහාවිද්‍යාලය, ගම්පොළ සහිරා, එල්පිටි ආනන්ද, ශ්‍රී දේවානන්ද, බටේමුල්ල, ශාන්ත ඇලෝසියස්, රිච්මන්ඩ්, කරන්දිනිය මධ්‍ය මහාවිද්‍යාලය, රාහුල විද්‍යාලය, මහින්ද රාජපක්ෂ විද්‍යාලය, ශාන්ත තෝමස් පිරිමි මහාවිද්‍යාලය, වීරකැටිය රාජපක්ෂ විද්‍යාලය, වලස්මුල්ල මධ්‍ය මහාවිද්‍යාලය, හුංගම විජේබා දෙබර වැව තේරපුත්ත සූර්යව ජාතික පාසල, තංගල්ල බාලිකා රුහුණු විජේබා, කාමෙල් ෆාතිමා, සමන්තුරි මුස්ලිම්, කල්මුණී මහමුද් බාලිකා විද්‍යාලය, මහසෙන් ජාතික පාසල, ජෝසප් වාස් ධම්මිස්සර, ආනන්ද ජාතික, කැකිරාව මධ්‍ය මහාවිද්‍යාලය, අඬෝපිර මධ්‍ය මහාවිද්‍යාලය, තඹුත්තේගම මධ්‍ය මහාවිද්‍යාලය, බුත්තර දුටුගැමුණු මහානම් මධ්‍ය මහාවිද්‍යාලය, ඩඩ්ලි සේනානායක මහාවිද්‍යාලය, රුවන්වැල රාජසිංහ, සහිරා මුස්ලිම් විද්‍යාලය, ස්වර්ණ ජයන්ති මහාවිද්‍යාලය, ආනන්ද මෛත්‍රී විද්‍යාලය, ඇබිලිපිටිය ජනාධිපති විද්‍යාලය, ගොඩකවැල රාහුල මධ්‍ය මහාවිද්‍යාලය සහ ගංකන්ද මධ්‍ය මහාවිද්‍යාලය කියන පාසල් වල විදුහල්පති තනතුර සඳහා පුරප්පාඩු පවතිනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ සඳහා අයදුම් යොමු කරන්න, අයදුම්පත් යොමු කරන්න. ඉතින් මේදී ලකුණු ලබා දීමේ පරිපාටිය වශයෙන් මේ ගැසට් එකේම දක්වලා තියෙනවා. ජ්‍යෙෂ්ඨතාවය සඳහා උපරිම ලකුණු 30කුත්, පාසල් කළමනාකරණය සහ පිළිබඳ සේවා පළපුරුද්ද මත ලකුණු 20කුත් හිමි වෙනවා. ඒත් එක්කම අතිරේක අධ්‍යාපන සුසුකම් වශයෙන් ඔයා වෙනත් ඩිප්ලෝමා එකක් හදාරලා තියෙන ලකුණු 3කුත්, අධ්‍යාපන ශේෂයට හදාරලා ඩිප්ලෝමා එකක් තියෙන ලකුණු 6කුත්, මූලික උපාධියක් තියෙන ලකුණු 8කුත්, පශ්චාත් උපාධි ඩිප්ලෝමා එකක් තියෙන ලකුණු 10කුත්, පශ්චාත් උපාධියක් තියෙනවා නම් ලකුණු 12කුත්, දර්ශනපති උපාධියක් තියෙනවා නම් ලකුණු 13කුත්, PhD එකක් තියෙනවා නම් 15කුත් හිමි වෙනවා. ඒ වගේ තමයි ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වයට ලකුණු 5කුත්, පරිගණක සාක්ෂරතාවය පිළිබඳ දැනුමට ලකුණු 5කුත්, සේවා ඇගීම් සඳහා ලකුණු 3කුත්, ඉදිරිපත් කිරීම සඳහා ලකුණු 12කුත්, සිද්ධි අධ්‍යයනයේ ලකුණු 5කුත්,
සම්මුඛ පරීක්ෂණයේදී අදාළ සමස්ත කුසලතාවය සහ පෞරුෂත්වය චෙක් කරන ලකුණු 5කුත් වශයෙන් මුළු ලකුණු 100ක් ඔබට ලැබෙනවා. ඉතින් යාළුවනේ මම අද ගෙනාවේ ජාතික පාසල් වල විදුහල්පතිවරුන් තෝරාපත් කර ගැනීම සඳහා වූ ගැසට් එකට අදාළව තිබ්බ ගැසට් එක තමයි මම විස්තර කරේ. ඉතින් ඔයගොල්ලන්ට මේ සඳහා ඇප්ලයි කරන්න පුළුවන් සුදුසුකම් තියෙන කට්ටියට. ඉතින් මේ වගේ රජයේ සහ පෞද්ගලික අංශයේ ගැසට් නිවේදන සහිත රැකියා විස්තර ඔයගලන්ට අපගේ YouTube නාලිකාව වන Work and Wealth Guide YouTube channel එක හරහා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ තාමත් අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේ තමයි යාළුවන්ටත් දැනගන්න share කරන්න. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ඔයගලන්ට සුබ දවසක්.